ලව් බ්‍රේකප් එකකින් පස්සේ එහෙම නැත්තම් මේ සම්බන්ධය නවත්තමු කියලා එයා කිව්වට පස්සේ ඔයා කරන්නේ මොකක්ද? පුළුවන් තරම් අඬන එක, දුක් වෙන එක, එයාගේ පස්සෙන් අඬ වැළපි යන එක. එයා ඔයාව බ්ලොක් කළොත් ඔයා කරන්නේ වෙන නම්බර්ස් වලින් හරි එයාට මෙසේජ් දාලා එයාව කේන්ති අවුස්සන එක. ඇයි මං කියන්නේ එයාට කේන්ති ඇවිස්සෙනවා කියලා? ඇත්තනම එයා එහෙම තීරණයක් ගත්තේ මොනවා හරි බෑඩ් සිටුේෂන් එකක ඉඳලා නම් ඔයා ආයේ පස්සෙන් යනකොට එයාට වෙන්නේ කේන්ති ඇවිස්සෙන එක විතරයි. එයාට මතක් වෙන්නේ ඔයාගේ දුර්වල තැන්, ඔයාගේ නරක තැන් විතරයි. ඔයා කරපු කිසිම හොඳක් එයාට මතක් වෙන්නේ නැහැ. හැබැයි මේ සිටුේෂන් එකේදී ඔයාට වැඩියෙන්ම මතක් වෙන්නේ එයා ඔයාගේ ළඟ තාත්තෙක් වගේ, අම්මෙක් වගේ ළඟින් ඉඳලා ඔයාට බොහොම කෙයාරින් දීලා ඔයාව බලාගත් එක විතරයි. එහෙම මතක් වෙද්දී ඔයාට ඇති වෙන්නේ දුකක්, වේදනාවක්. එතකොට ඔයා කරන්නේ අඬන එක, වැළපෙන එක. මේක තමයි ඔයා මේ ලෝකේ කරන මෝඩ වැඩේ. එහෙනම් ඔයා මොකක්ද කරන්න ඕනේ? එයා ඔයාව අතාරිනවා කියලා කියපු වෙලාවේ ඉඳන්ම ඔයා කරන්න ඕනේ ඔයත් එයාව අතාරිනවා කියලා පෙන්නන එක. එයාට ඒක ටික දවසක් යනකල් දැනෙන්නේ නැති වෙයි. මාසයක් විතර යනකල් එයා ඉන්නේ බොහොම සතුටින්, ඔයාව අතෑරියා කියන සතුටින්. මොකද එයා මොකක් හරි තීරණයක් කරන් තියෙනවා ඔයාව අතාරින්න. ඒ අතහැරීමේ ප්‍රීතිය විඳ තමයි එයා මාසයක් දෙකක් විතර යනකල් ඉන්නේ. මේ කාලය සමහර විට අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාගේ රියැක්ෂන් මත. එයා ඔයාව අතාරින්න ගත්ත තීරණය ඔයාට කියපු වෙලාවේ ඉඳන් මාසයක් දෙකක් යනකම් ඔයා ඇඬුවොත් එයාටත් ඒක හරි විනෝදජනක දෙයක් වෙනවා. ඔයා ටික දවසක් අඬන්න කමක් නෑ. ඉතින් මනුස්ස හදවත්නේ. ඊට පස්සේ ඔයා හිත හදාගන්න නෑ මෙයා ආපහු මගේ ළඟට එනවා. මොකක් හරි මගේ දුර්වලකමක් හින්දා තමයි මෙයා මෙහෙම උනේ. ඉතින් මම තවත් පස්සෙන් ගිහිල්ලා හරදරයක් වෙන්න ගත්තොත් මෙයා තවත් මගෙන් ඈතට යනවා කියලා ඔයා හිතාගන්න. එහෙම හිතලා ඔයත් පොඩ්ඩක් ඔයාගේ ගණන් උස්සලා ඉන්න. ගණන් උස්සනවා කියන්නේ එයාට පේන්න තව කොල්ලෙක් හෝ තව කෙල්ලෙක් එක්ක යාළු වෙන එක නෙමෙයි. එයාට පේන්න සතුටින් ඉන්න. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා අපේ අය කරන්නේ බ්‍රේකප් එකක් වෙච්ච ගමන්ම දුක හිතෙන සින්දු අහනවා, දුක හිතෙන පෝස්ට් ෂෙයා කරනවා. ඒව නවත්තන්න. ඔයා පුළුවන් තරම් එයාට ඔයා ගැන හිතාගන්න බැරි වෙන දේවල්, සමහර ඔය ජෝක් මීම් තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා ෂෙයා කරන්න. ඔයා සතුටින් ජීවත් වෙනවා කියලා පෙන්වන්න. ඇත්තටම ඔයා සතුටින් ජීවත් වෙන්න. ටික දවසක් යනකොට එයා තේරුම් ගන්නවා එයා කරේ වරදක් කියලා. ඒක තමයි මේ ලෝකේ විශ්වයේ සෝභා ධර්මයේ නීතිය. එහෙම තේරුම් ගන්නකොට එයා කල්පනා කරනවා මම මෙහෙම කරපු එක වැරදි. හැබැයි එහෙම තේරුම් ගන්න ඔයාගේ හැසිරීමත් බලපානවා. ඔයා එයාට දුෂ්ටකම් කරොත්, ඔයාව රිද්දන වැඩ කරොත්, ඔයා එයාව අවසන වැඩ කරොත් ඔයාව තව ටිකක් එපා වෙනවා. ඔයා කරන්න ඕන එයාට ඔයාගේ අගේ තේරෙන්න නිශ්ශබ්දව ඉන්න එක. එයාට ඔයා කරපු හොඳ දේවල් මතක් වෙන්න ඔයා පාඩුවේ ටික දවසක් නිශ්ශබ්දව ඉන්න වෙනවා. ඔයාගේ ඉවසීම පරීක්ෂා කරනවා වෙන්න පුළුවන් මේ සෝභා ධර්මය. අන්න එහෙම නිශ්ශබ්දව ඉන්නකොට, මාසයක් විතර නිශ්ශබ්දව ඉන්නකොට එයාට ඔයාගේ මතක ටික මතක් වෙනවා. එයාටත් ඔයා විඳපු වේදනාව ඒ වගේ 100,000 ගුණයක් වැඩි වෙලා දැනෙනවා. අන්න එතකොට එයා ඔයාට ආපහු මෙසේජ් කරන්න ගන්නවා, කෝල් කරන්න ගන්නවා. සමහර විට ඔයාට මෙසේජ් කරන්නේ මොකක් හරි රණ්ඩුවක් අල්ලන්න වෙන්න පුළුවන්. ඔයා පාඩුවේ ඉන්න. එයා එවන මෙසේජ් එකකට, කෝල් එකකට සාමාන්‍ය විදියට උත්තර දීලා ඉන්න ක්‍රමක්‍රමයෙන් ඔයාගේ ආදර කතාව ආයේ ගොඩ නැගෙනවා.